ඔන්න අපි දැන් දවසම දන්සල් වලින් තමයි කන්න හිතන් ඉන්නේ. දැන් මේ අපි එළියට බහලා මේ මාතර පැත්තට යන ගමන් ඉන්නේ. උදේට දවල්ට රැට තුනටම දන්සල් වලින් තමයි කන්න හිතන් ඉන්නේ. මොනවා කන්න පුළුවන් වේවිද දන්නේ නැහැ. දන්නේ නැහැ. අපි ඉස්සරහට ගිහලා බලමු හිතන්නේ කොහොමද කියලා. මේ මෙතන තව ඉස්සරහ දන්සලක් තියෙනවා. මොනවාද කියලා තාම හරියට පේන්නේ නැහැ. ගේම් තමයි බලන්න ඕනේ. එහෙනම් අපි යමු. නැත්තම් පොලිමත් එක්ක තියෙන්නේ අයිස්ක්‍රීම්. දැන් නම් අයිස්ක්‍රීම් කන්න. දැන් අයිස්ක්‍රීම් කාලා ඇති වගේ. දීපේ පොලිමක් තියෙනවා. ලොකු දන්සලා. මේ අපේ දුන්නේ දන්සලයි. දැන් අපි ආය වාහනේට යනවා. ඊළඟ දන්සලෙන් හම්බෙන්නේ. අපි ඇස්ටික් දන්සලක පොලිමේ ඉන්නේ. කවුද? අගේ මෙහාට නැකේ. පල්ලි කෙනෙක් මට දෙකක්ම දුන්නක් එන්නේ කියලා. අයිස්ක්‍රීම් දෙයක් දුන්නා. මේ අයිස්ක්‍රීම් එකක් කාලා තවත් දන්සලකට යන්නේ. එතන ඉස්සරහ තියෙන වලපන් දන්සලක් අපි මේක යන ගමන් ඉන්නේ. පොලිම නම් ටිකක් තියෙනවා. ඔම්මෝ අර අතරින් ගන්න බැරි අපිට නේ. පොලිම මාරු විදියට දැන් අපි මාළු බව පොලිම. මාළු. මාළු පාන් එකක් ගත්තා. කෙසෙල් කිඩි දෙකකුත් හම්බුණා. අපි වාහනේට ගිහලා වාහනේට ගිහලා. රසයි. අලුත් ඒවානේ. අම්මෝ පොලිමේ දීක මෙන්න ස්කිප් කරමුනේ. ඔව් නේද? එනස ස්කිප් කරමු මේක පොලිම වැඩි. ඉන්නේ රික්වෙල්ල ටවුන් එකේ. පොලිම ඉක්මනට යනවා නේද? බෙරි මල් හරි කාට හරි මොන හරි එකක් හරියට දන්නේ නැහැ මොකද්ද කියලා. මොනවද? බෙරි මල්. මේ මගේ එක. මේ බෙරි මල් දෙක මේලා පියම් මාතර පැත්තට. අපි දැන් මෙතන නැවැත්තුවා. මෙතන ෆලූඩා දන්සලක් තියෙනවා. මේ මාතරට කිට්ටුයි අපි දැන්. ඔව් 6ක් විතර ස්කිප් කරා. දැන් අපිට කන්න දැන් කන්න බත් දන්සලක් නැහැ තාම. දැන් තමයි යන්නේ හත්දන්. දන්සල් 5ක් නේ ස්කිප් කළා. ඔන්න අවසානට බත් දන්සලක් හම්බුණා. ඒ තියෙන්නේ නූඩල්ස් දන්සල. පොලිම නැහැ. ඒ පොලිම ඉක්මනට යනවා. මට යනවා. ඒ ගිසේකුත් ගෙනාවා. ගෙනාවා දෙකක් කන්නේ. දැන් තව ඉස්සරහට යමු නේ. ඉස්සරහට මාතර පැත්තට. දැන් හවස් වෙලා තියෙන්නේ. දැන් හවස් වෙලා තියෙන 6යි 10යි විතර. දැන් මාතර පැත්තට ගිහලා ආයි හම්බෙමු. ඉස්සරහ දන්සලක් තියෙනවා පේන විදිහට අයිස්ක්‍රීම්. අයිස්ක්‍රීම් උත් අපි ස්කිප් කරමුනේ. ඔව් අනේ දැන් නම් අයිස්ක්‍රීම් ගන්න බෑ. ඔළුවත් විතරම අයිස්ක්‍රීම් කප් තරමට. නෑ මොනවද බොන දෙය? සවුදන්සල. අන්න මාතර. ඉතින් අර සවුදන්සලත් ස්කිප් කරගෙන මේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. ඔය මුහුදු හුලන්නේ ඒ වගේ මොනවද තියෙන්නේ?
එතන දන්සලක් තියෙනවා. ආන්දාන්සල. කවුනේ? දැන් බීච් එක ගාවට ආවා. කියලා විතර මාතර පැත්තට යමු. අපි බලමු තව ඉස්සරහට දන්සල් තියෙනවද අපිට දන්සලක් හොයාගන්න පුළුවන් වේද කියලා. මෙතන දන්සලක් තිබ්බා පාන්දරට. ඒක අපි ඉවරයි. ඉන්නේ මොකෝ කැම්පස් එකල. කැම්පස් එක ළඟින් මාතර පැත්තට යන ගමන මාරු ට්‍රැෆික් එකක් තියෙන්නේ. දැන් වෙලාව 6:50. කැම්පස් එක නැති කූඩුවක් තියෙනවා අපේම. මෙතන අපි කියන්නේ ට්‍රැෆික් එකේ ඉඳලා මාතරට කිට්ටුව බද්දන්සලක් තිබ්බා. ඒකට ගියා. ඒකෙත් පොලිම. ඊට පස්සේ අපි ඒකෙත් ඉන්නේ නැතුව අපි ආයෙත් මාතර පැත්තට ගියා. මාතර පැත්තේ මොනවද තියෙන්නේ බලන්න. ඒක තමයි මෙතන කියන්නේ. අපි මාතර ටවුන් එකට ඇති ගොඩක් රෑ වුණා. මාර විදිහට ට්‍රැෆික් එකක් තිබ්බේ. අපිට ඉතින් ඒ ට්‍රැෆික් එකත් එක්ක බැහැලා තොරන් බලන්න තරම් වෙලාවක් තිබ්බෙත් නෑ. ඒ හින්දා ඉතින් අපි වාහනේ ඉඳගෙනම තොරන් ටික බලලා 30 ගොඩ පැත්තෙන් අපි එහෙම ගෙදර ආවා. බද්දන්සලක් හොයාගන්න. දැන් මේකෙන් කනවා.
අපි වෙසක් පොයට පස්සේ දවසේ දන්සලක් තිබිලා ඒකටත් ගියා. එහෙනම් ඉතින් දන්සල් දීපු හැමෝටම පින්. අපේ vlog එක මෙතනින් ඉවරයි. බලපු හැමෝටම thank you. එහෙනම් ආයෙත් අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.